අද අපි බලමු 10 වසරේ 5 වෙනි පාඩමේ ගිණුම් කරන සමීකරණය ගොඩනගන්නේ කොහොමද කියලා. ගිණුම් කරන්නේ පටන් ගන්නම තැන අපි බලමු ගිණුම් කරන සමීකරණයක් කොහොමද ගොඩනගන්නේ කියලා. පුතේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කවුද? අයිතිකරුනේ. මෙන්න ඉන්නවා පුතේ අයිතිකරු. මෙන්න ඉන්නවා අයිතිකරු. ඔන්න අයිතිකරු ව්‍යාපාරයක් ආරම්භ කරා ABC ව්‍යාපාරය. ඔන්න පුතේ අයිතිකරු රුපියල් 50000ක් යොදවල තමයි මේ ව්‍යාපාරේ පටන් ගත්තේ. 50000ක් යොදවල තමයි ඔන්න ව්‍යාපාරය ආරම්භ කරන්නේ. පුතේ අයිතිකරු ව්‍යාපාරයට යොදවන්නේ මොනවද? මුදල්නේ. එහෙනම් මේ රුපියල් 50000 පුතේ මුදල්. අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යෙදවීම. මොකද්ද පුතේ අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යොදනකොට අපි කියන්නේ? ඒකට අපි කියන්නේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. මුදල් කියන්නේ මොකද්ද පුතේ? අපේ වත්කමක්ද, වගකීමක්ද, හිමිකමක්ද, ආදායමක්ද, වියදමක්ද? මුදල්. මුදල් කියන්නේ අපේ වත්කමක්. එහෙනම් මුදල් කියන්නේ අපේ මේ 50000 අපේ වත්කම. ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද අපේ? ප්‍රාග්ධනය කියලා කියන්නේ අපේ හිමිකමක්. එහෙනම් මේ හිමිකම්. බලන්න පුතේ මේ පැත්තත් 50000යි මේ පැත්තත් 50000යි. එහෙනම් වත්කම් සමානයි හිමිකම්. පුතේ ව්‍යාපාරයට සම්පත් යොදවන්නේ අයිතිකරු විතරක් නම් තුන්වෙනි පාර්ශවයක් නැතුව කෙලින්ම අයිතිකරු විතරක් නම් ව්‍යාපාරයට සම්පත් යොදවන්නේ. මොකද්ද ගිණුම් කරන සමීකරණේ? වත්කම් සමානයි හිමිකම්. ඒත් පුතේ ව්‍යාපාරයකට අයිතිකරු විතරක් යොදන මුදල් ප්‍රමාණවත්ද? ව්‍යාපාර ඉස්සරහට කරගෙන යනකොට නෑ අපිට තුන්වෙනි පාර්ශවයකිනුත් ගන්න වෙනවා. ඒ කියන්නේ ණයට ගන්න වෙනවා මුදල්. බැංකුවකින් බැංකු ණයක් ගන්න වෙයි. නැත්තම් කාගෙන් හරි ණය හිමියකින් අපිට ණයට භාණ්ඩ තොගයක් ගන්න වෙයි. හරි. අපි බලමු ඔන්න ව්‍යාපාර ටිකක් කරගෙන යනකොට සල්ලි මදි වෙලා ගන්න හදන්නේ ණයක්. බැංකුවෙන් ඕන ණයක් ගන්න හදන්නේ මෙන්න බැංක් එක. ඔන්න බැංකුව. ඔන්න පුතේ ඔහම යනකොට බැංකුවෙන් ගන්නව තවත් රුපියල් 50000ක ණයක්. තව රුපියල් 50000ක ණයක් ගත්තා. 50000ක ණයක් ගත්තා. එතකොට පුතේ ව්‍යාපාරයටත් මොකද්ද වෙන්නේ? 50000ක් ආවා. 50000ක් ආවා. නේ? බලන්න එහෙනම් මේ 50000ක් බැංකු ණයක් ගත්තොත් මොකද්ද? මේ 50000ත් මුදල්. මේ 50000ත් මුදල්.